Welcome back to my YouTube channel. ඔයාලා හැමෝම හොඳින් ඉන්නව නේද? ඔන්න මම අද ආවේ මගේ 2026 විෂන් බෝඩ් එක හදන විදිහ ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. ඉතින් මේ තියෙන්නේ මම මගේ goals වලට අදාළව print කරගත්තු pictures ටික. ඔයාලට පුළුවන් ඔයාලගේ goals වලට ගැලපෙන ඔයාලගේ goals හරියටම represent කරන images Pinterest app එකට ගිහිල්ලා download කරගෙන ඒව print කරගන්න. ඉතින් Pinterest app එක කියලා කියන්නේ ඔයාලගේ goals වලට අදාළ images ඕනි තරම් තෝරගන්න පුළුවන් තැනක්. ඔයාලා මුලින්ම කරන්න ඕනේ ඔයාලගේ goals ටික වෙනම කොලයක list down කරගන්න එක. ඊට පස්සේ ඒ ටිකට අදාළ picture select කරගෙන මෙන්න මේ විදිහට print කරගන්න. ඉතින් මම මේ හදන්නේ මගේ දෙවෙනි vision board එක. මම මුලින්ම vision board එකක් හැදුවේ 2025ට. හැබැයි මම ඒක හැදුවේ මේ විදිහට නෙමෙයි. මම ඒක මගේ ෆෝන් එකේ wallpaper එකට තමයි දාගෙන හිටියේ. ඉතින් ඊට වඩා මේ ක්‍රමේ ගොඩක් හොඳයි කියලා මට හිතුණා. මොකද මේ විදිහට pictures අලවලා board එකක් හැදුවාම ඒක අපට visible වෙන ගතිය වැඩි. ඉතින් මොකද්ද මේ vision board එකක් කියලා කියන්නේ? ගොඩක් අය කියනවා මේක හීන හැබෑ කරන magic එකක් කියලා. ඉතින් මේකෙදි වෙන්නේ ඔයා මේ හදන vision board එක ඔයාට නිතරම පේන තැනක තියාගත්තාම ඔයාගේ හිතට යනවා මේක දකින සැරේට මේ තියෙන්නේ මම මේ අවුරුද්ද ඇතුළත achieve කරගන්න ඕන මගේ dreams ටික කියලා. ඉතින් ඔයාට නිතරම හිතෙනවා මම කොහොම හරි මේ year එක ඉවර වෙන්න කලින් මේ goals ටික කොහොම හරි ළඟා කරගන්න ඕනි කියලා. ඉතින් අපි මේක දිහා නිකන් බලාගෙන හිටියට අපේ goals achieve වෙන්නේ නැහනේ. මේක නිකන් daily reminder එකක් වගේ. ඉතින් මේ vision board එක හැමදාම දකිනකොට ඔයාගේ හිතට එන දෙයක් තමයි මම මේ වෙනුවෙන් කොහොම හරි මහන්සි වෙලා වැඩ කරන්න ඕනි කියන එක. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපේ මේ vision board එකේ තියෙන dreams ටික එක අන්තිම වෙනකොට අපිට හැබෑ කරගන්න පුළුවන් වෙන්නේ. හරි මම දැන් pictures ටික කපාගෙන ඉවරයි. මට දැන් තියෙන්නේ මේ ටික අලව ගන්න. මම මේකට ගත්තේ අපේ ගෙදර තිබ්බ පරණ බෝඩ් එකක්. ඔයාට පුළුවන් මේකට ෆොටෝ ෆ්‍රේම් එකක් ඔයා වෝල් එකේ අලවනවා නම් කාඩ්බෝඩ් එකක අලවන්න පුළුවන්. මේ විදිහේ ඕනම එකක ඔයාට ඔයාගේ මේ පික්චර්ස් ටික අලව ගන්න පුළුවන්. මම මේ මුලින්ම කරන්නේ මේ ටික අලව ගන්න කලින් පික්චර්ස් ටික ඉඩ බැලන්ස් වෙන විදිහට තියාගන්න එක. ඉතින් අපි මේක හදාගන්නකොට එකම කැටගරි එකට අදාළ pictures එක ළඟින් අලව ගත්තාම අපේ vision board එක අපට neat එකට හදාගන්න පුළුවන්. ඉතින් කියන්න ඕන තව දෙයක් තමයි vision board එකක් අපට අවුරුද්දකට විතරක් නෙමෙයි මාස 6කට අවුරුදු 2කට නැත්නම් අපේ ජීවිත කාලෙටම උනත් තියාගන්න පුළුවන් විදිහට අපට vision board එකක් හදාගන්න පුළුවන්. ඉතින් මේ අලවගන්න pictures වගේම තව වැදගත් දෙයක් තමයි අපි මේකට එකතු කරගන්න powerful text. ඒ කියන්නේ example විදිහට ගත්තොත් stay focus, confident, discipline ඔන්න ඔය වගේ words අපිට මේකට එකතු කරගන්න පුළුවන්. ඉතින් මේක අලවන විදිහට මේ ක්‍රමේ හරි මේ ක්‍රමේ වැරදි කියලා දෙයක් නැහැ. ඔයාට හිතෙනවා නම් මේ විදිහ හරි කියලා අනේ විදිහට ඔයාගේ මේ pictures ටික අලව ගන්න. හරි ඉතින් ඔන්න මම මගේ 2026 vision board එක හදලා ඉවරයි. ඉතින් ඔයා තාම vision board එකක් හදාගත්තේ නැත්නම් next year පටන් ගත්තට කමක් නැහැ හදලා බලන්න. ඒ වගේම අනිවාර්යෙන් මේක නිතරම ඔයාට පේන තැනක තියාගන්න. එහෙනම් guys මම අදට ගිහින් එන්නම්. ඊළඟට ගොඩක් දුරට අපි ආයි හම්බෙන්නේ next year එකෙන්. හැමෝම පරිස්සමින් ඉන්න. See you in next video. Bye bye.